පෘථිවියේ තියෙන අතිශය කටුක පරිසරයකට ඔරොත්තු දෙන්නම නිර්මාණය වුණු සතෙක් ගැන තමයි අද මේ විග්‍රහය. කවුරුත් දන්න විදියට කාන්තාරේ නැවා, ඒ කියන්නේ ඔටුවා. අපි බලමු මේ අපූර්ව සතාගේ ජීව විද්‍යාව පිටුපස තියෙන රහස් මොනවද කියලා. අපි මේ කතාව පටන් ගන්නේ ඔටුවාගේ තියෙන හරිම අමුතු ආකර්ශනීය දෙයකින්. ඊට පස්සේ කාන්තාරයේ අභියෝගවලට මුහුණ දෙන හැටි, ශක්තියේ රහස, ජීවේ උල්පත වගේම මේ පරිපූර්ණ පැවැත්මට හේතු වුණු දේවල් ගැන අපි එකින් එක කතා කරමු. හරි එහෙනම් අපි කතාවේ පළවෙනි කොටසට යමු. මේක නම් ඔටුවා ගැන බොහෝ දෙනෙක් නොදන්නේ ටිකක් පුදුම හිතෙන දෙයක්. හොඳට බලන්න මේ පේන්නේ මොකක්ද කියලා. එකපාරටම බැලුවම හිතා ගන්නවත් පුරන්ද? මේක ඔටුවෙකුගේ ශරීරයේම කොටසක් කියවොත් සමහර වෙලාවට විශ්වාස කරන්නෙකුත් නැහැ. මේකට තමයි කියන්නේ ඩුල්ලා කියලා. ඇත්තටම මේක පිරිමි ඔටුවෙක් වර්ගයා බෝ කරන කාලෙට ගැහණු සතුන්ව ආකර්ෂණය කරගන්න පාවිච්චි කරන දෙයක්. ඒ වගේම තමයි අනිත් පිරිමි සතුන්ට මම තමයි මෙතන ශක්තිමත් මගින් ඈත් වෙලා ඉන්න කියලා දෙන ප්‍රබල සංඥාවක්. හරි. ඉතින් ඇයි මේ වඩේ විශේෂ අනුවර්තන ඔටුවෙකුට අවශ්‍ය වුනේ? ඒකට හේතුව තමයි ඔටුවා ජීවත් වෙන අතිශය කටුක කාන්තාර පරිසරය. මේක තමයි අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ. ඔටුවා කියන්නේ නිකම්ම සතෙක් නෙමෙයි. ඒක හරියට කිසිසේත්ම ජීවත් වෙන්න බෑ කියලා හිතන පරිසරයකට හැඩගැහෙන්න පුළුවන් කොහොමද කියලා පෙන්වන විශිෂ්ට පාඩමක් වගේ. හිතලා බලන්නකෝ සෙල්සියස් අංශක 50ක රස්නයක්. ඒ කියන්නේ දරා ගන්න බැරි තරම් රස්නයක්. හැබැයි මේ වගේ දැඩි උෂ්ණත්වයක් යටතේ කිසිම විවේකයක් නැතුව කිලෝමීටර් ගණන් ඇවිදින්න ඔටුවන්ට පුළුවන්. දැන් අපි යමු ඔටුවා ගැන කතා කරද්දී හැමෝගෙම ඔළුවට එන දෙයට ඒ තමයි කුදය. හැබැයි ඒ ගැන ගොඩක් දෙනෙක් අතරේ තියෙන ලොකු වැරදි මතයකුත් අපි කතා කරලා ඉමු. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ ඔටුවගේ කුදේ තියෙන්නේ වතුර කියලා නේද? ඉතින් ඇත්තටම ඒ කතාව ඇත්තද? ඒ ඇතුලේ තියෙන්නේ මොනවද? නෑ, ඒක සම්පූර්ණයෙන්ම වැරදි. එතන තියෙන්නේ වතුර නෙමෙයි, මේදය. මේක තමයි ඔටුවාගේ ශක්තියේ නියම රහස. ඉතින් මේ මේදේ ගබඩාව වෙන වැඩ දෙකක් වෙනවා. එකක් තමයි ඒක හරියටම පවර් බැංක් එකක් වගේ ශක්තිය ලබා දෙන එක. අනික පුදුම දේ තමයි මේ මේදේ ශක්තිය බවට පත්වෙද්දී අතුරුඵලයක් විදිහට ශරීරයට අවශ්‍ය වතුර ටිකකුත් නිපද වෙන එක. හරිම අපූර්වයි නේද? හරි, ශක්තිය ගැන කතා කළා. දැන් අපි බලමු ඊළඟ ලොකුම අභියෝගය. ඒ කියන්නේ වතුර. ඔටුවා මේ වතුර රඳවා ගැනීමේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා බලමු. ඒකත් අන්වේක්ෂීය මතමේ වෙන දෙයක්. මේක තමයි තවත් සුපිරිම අනුවර්තනයක්. ඔටුවගේ රුධිර සෛල අපි වගේ රවුන්ඩ් නෑ, ඒවා ඕවල් හැඩයට තියෙන්නේ. ඒකෙන් ලැබෙන වාසිය තමයි වතුර නැතුව විජලනය වුණත් රුධිරයට ලේසියෙන් ගලාගෙන යන්න පුළුවන් වෙන එක. ඒ වගේම එකපාරට වතුර ගොඩක් බිව්වම මේ සෛල පිපිරෙන්නේ නැතුව ප්‍රසාරණය වෙනවා. මේ නිසා තමයි ඔටුව ජලයේ සංරක්ෂණය කිරීමේ දක්ෂයෝ වෙලා තියෙන්නේ. හොඳයි. දැන් අපි මේ විශ්මිත සතාගේ කතාවේ අවසාන කොටසට එමු. මේ කොටස් ටිකත් එකතු වුණාම තමයි මේ පැවැත්මේ යන්ත්‍රය සම්පූර්ණ වෙන්නේ. මේක හරියට සුපිරි ටූල් කිට් එකක් වගේ. මුඛය බලන්න. පතොක් වගේ කටු තියෙන දෙයක් වුණත් කිසිම හානියක් නැතුව හපලා කනවා. ඊට පස්සේ ලොම් තට්ටුව. ඒක දවල්ට රස්නෙන් බේරෙන්නයි, රැයට සීතලෙන් බේරෙන්නයි. දෙකටම උදව් වෙන අපූර්ව ඉන්සියුලේෂන් එකක්. පාද දෙක. ඒවා හරියට වැල්ලේ ගිලෙන්නේ නැති වෙන්න හදපු ස්වභාවික සපත්තු වගේ. ඉතින් මේ හැම දෙයක්ම දිහා බැලුවම අපිට තේරෙනවා ඔටුවා කියන්නේ නිකම්ම අහම්බෙන් හැදුණු ලක්ෂණ තියෙන සතෙක් නෙවෙයි. ඒක පරිසරයට ගැළපෙන්නම නිර්මාණය වුණු එකිනෙකට සම්බන්ධ පරිපූර්ණ යන්ත්‍රයක්. ඉතින් මේ විග්‍රහය අවසානයේ අපිට ලොකු ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ස්වභාව ධර්මයේ ඇතුලේ ඔටුවා වගේම පුදුම හිතන ඒ පරිසරවලටම ගැළපෙන මේ වගේ අපූර්ව නිර්මාණ තවත් කොච්චර ඇද්ද?